රණවිරු ජයග්‍රහණය සමරන්න හදනවා ආණ්ඩුව. හැබැයි මම මේ වෙලාවේදී කියන්න ඕන අර අපි ගිහිල්ලා ඔය මල් තියන්නේ නැහැ, අපි බාධා කරන්නේ නැහැ. නමුත් අපි කියන්න ඕන දේ කියන්න ඕන මේ රණවිරු ජයග්‍රහණය කවුරුත් බෙදාගත්තට කමන්නේ ආණ්ඩුවක් වුණාම ඒකට. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්නවා සමහර ඇමතිලා මේ රණවිරු ජයග්‍රහණය කොච්චර වින්දත් අද අපිට ආරංචියක් තියෙනවා. ආරංචි නෙවෙයි ඒක හරියටම හරි දකුණු පළාතේ ඇමති කෙනෙක්ගේ දුවේ. ඉගෙන ගන්න ඕන මැතිනිය, උපාධි ගන්න ඕන, PhD ගන්න ඕන. අපිට කමක් නැහැ. ඒකට අපි ඉරිසියා කරන්නේ නැහැ. හැබැයි මැතිනියනි PhD එක ගහන්න ගිහිල්ලා ඉන්නේ කොහෙද? එංගලන්තේ නිව් කැස්ටල් කියන නගරේ. ඒ ගෙදර කාගේද? ගෙදර රාජා කියලා ඩයස්පෝරාව හොඳටම ඩයස්පෝරාව එක්කෙනෙක්ගේ ගෙදර තමයි නිව් කැස්ටල් වල ඉන්නේ. මේ රටේ කැබිනට් ඇමති කෙනෙක්ගේ දුවේ. අපි කියන්නේ නිව් කැස්ටල් එංගලන්තේ නිව් කැස්ටල් වල තමයි ඉන්නේ. හින්දකෝ නම් කියන්න අපි කැමති නෑ, නම් කියන්නෙත් නෑ. ඒක හරි නෑ. ඒ දරුවා ඉගෙන ගන්න එකට අපි කිසිම බාධාවක් නෑ. දරුවෝ ඉගෙන ගන්න ඕන. හැබැයි ඉතින් අපි කියන්නේ ඕගොල්ලෝ ඩයස්පෝරාව එක්ක ඉන්නවා නම් අර කවුද අපේ මෙයා කියනවා වගේ කෙලින්ම ප්‍රකාශ කරන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෑ රටට. එහෙ එකක් මෙහෙ එකක් ගහන්න ඕනේ නෑ. ඩබල් ගේම් ඕනේ නෑ. ඒක අපි ඒගොල්ලොත් එකක් ඉන්නවා, මේගොල්ලොත් එකක් ඉන්නවා කියලා කෙලින් කියන්නේ. ඒකට අපේ කිසි ප්‍රශ්නයක් නෑ. ඊළඟට ජනාධිපතිතුමා නුවරඑළිය ගිහිල්ලා කිව්වා අපිට වාහන ගෙන්නන එක ගැන නුවරඑළිය හරි කොහේ හරි රැස්වීමක කිව්වා නතර කරන්න වෙනවා කියලා. සාමාන්‍යයෙන් මැතිනියනි කැබිනට් එකේ වෙන ප්‍රකාශයක් එහෙම කියන්න හොඳ නෑ. දැන් බලන්න ඊට පස්සේ වෙලා තියෙන දේ දැන් මේ වාහන වලට ටැක්ස් එකක් ගැව්වා. හැබැයි ඒ වාහන වලට ගාපු ටැක්ස් එකේ ප්‍රතිඵලය අපිට ගන්න පුළුවන්ද? බෑ. මොකද හේතුව ජනාධිපතිතුමා කියලා ඊළඟ 14 වෙනිදා 13 වෙනිදා කිව්වා 14 වෙනිදා මේක ගහනකොට 15 වෙනිදා ගැහුවේ ගැසට් එක 150ක බද්ද වාහන 4000කට LC ඕපන් කරා. LC ඕපන් කළා 4000. හැබැයි ඒ 4000ෙම මැතිනියනි ඒ ආදායම මුළුතනේ මැතිනියනි 4000ෙම ආදායම ආණ්ඩුවට නෑ. වාහන 4000ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. වාහන 4000ක් ගේනවා. වාහන 4000කට LC ඕපන් කරා. කොහමද ගේම? මේවා වෙන්නේ ඒවා නෙවෙයි. මේවා වෙන්න හොඳ නැති දේවල්. ඊළඟ එක අපේ ජනාධිපතිතුමා රටේ ජනාධිපති. එයා මුදලාලි කෙනෙක් නෙවෙයි, කොම්පැනි එකක් කෙනෙක් නෙවෙයි. එයා එක තැනකට ගිහිල්ලා කියනවා අපිට තෙල් වැඩි කරන්න වෙනවා. තෙල් වැඩි කරන්න නම් අපිට ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ. තෙල් අඩු කරන්නත් අපිට ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ. ඒ දවස්වලත් කිව්වේ තෙල් වැඩි කරන්න කොම්පැනියක් නෙවෙයි මේක. මේ khනිජ තෙල් සංස්ථාවේ සභාපති නෙවෙයි අනුර කුමාර ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති තෙල් වැඩි කරන ගැන එක වේදිකාවල කියනවා. සා මේවා එච්චර මේ රටේ ජනාධිපති කෙනෙක් හැටියට කියන ඒවා නෙවෙයි. මේවා කියන්න හොඳ නැහැ.